සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යන ඒ සුබ මොහොත සංකේතවත් කරන සිංහල අලුත් අවුරුද්ද දැන් හැමෝම සමරලා ඉවරයි. ඉතින් ඒක සිංහල හින්දු හැමදෙනාටම එකසේ වැදගත් වෙන හරි අපූර්ව හෝරාවක්. විවාහය නිසා හරි රැකියාව නිසා හරි තමන්ගේ ගෙදරින් නික්මුණු තමන්ගේ දරුවන් ආදරෙන් එනකම් බලන් ඉන්න ආදරණීය දෙමාපියෝ බලාපොරොත්තු වෙන සුබ හෝරාවක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද ඒගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ. ඉතින් පරණ නෑකම් අලුත් වෙනවා වගේම තරහ මරහකම් හිතවලින් දුර වෙලා යන සුබ කාලයක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් පවුලේ වැඩිමහලු සියලු දෙනා එකතු කරගෙන චූටි අය එකතු කරගෙන හැම දෙනාම ලං කරගෙන පිටිනුත් අයව සම්බන්ධ කරගෙන පොඩියට සූදානම් කරපු හරි ලස්සන අලුත් අවුරුදු තමයි දැන් ඕගොල්ලෝ යන්නේ මේ පවුලේ අලුත් මේ තරගයේ මම සිත්ගත්තුම අවස්ථාව තමයි තෑග්ගක් නිසාම සහෝදරකම බෙදෙන්න ඕනේ නැහැ කියලා හිතලා සහෝදර තුන්දෙනෙකු තරගය තුන්වෙනි ස්ථාන 3ක් එක්ක නිමා කරපු අවස්ථාව. මේ ඊළඟට පටන් ගන්නේ ටොපි ඇහිඳීමේ තරගය. ඉතින් චූටි ළමයි හරි ආසාවෙන් ටොපි ඇහිඳා වගේ අවුරුදු 2කමාරක් වගේ ඉතාලම චූටි අයත් මේ තරගෙට සහභාගී වුණා. මේක අදියර 4කින් යුක්තව පැවැත්වුවා වගේම හරි අපූර්ව සෙල්ලම් ටිකක් තමයි මේකෙදි මට බලා ගන්න පුළුවන් වුණේ. තව පියවර දෙකක් ඔයාගේ මදි වුණා. කතාව නම් හරි. ළඟා වෙන පුංචි කපටිකමක් දක්වපුව පෙනී යනවා අපිට. ඒක අපිට තේරුණා. අනිවාර්යෙන් අධ්‍යක්ෂකෙන් බහුලයි වාසනාව මුක්ති ගොඩක් බිනලා තියෙනවා. අපි බලමු අධ්‍යක්ෂකෙන් තුලින් කොටෙක් දුර යයිද කියලා. බලමු අධ්‍යක්ෂකෙන් අධ්‍යක්ෂකෙන් බහුලයි මුක්ති තුනයින් එක් මුක්තිය පමණයි වාසනාව යොමු කරලා තියෙන්නේ. ඒ නීතිය කොපුව ආයතනයේ අධිපතිතුමා මෙන්න එනවා. බලමු කොහොමද අද දවසේ තරංකාරීත්වය ගියා. කනා මුට්ටිය එහෙම නැත්නම් වාසනා මුට්ටිය පිටීම කියලා කියන්නේ ඇත්තටම හරි වාසනාවට වෙන දෙයක් නේද? තෑග්ගක් තියෙන හින්දාම කියන්න බෑ. ඒනට ඉතින් සමහර වෙලාවට මුට්ටි පිටෙනවා. හැබැයි ඒවා හරිම මුට්ටිය නෙවෙන්න පුළුවන්. සමහර වෙලාවට මගරියන අවස්ථාවක් තියෙනවා.
ඒ අතරින් සමහර වෙලාවට හරිම නිත්‍ය හරිම වෙලාවට හම්බෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ජීවිතයේ හැටි කියලා දෙන එක්තරා අවුරුදු ක්‍රීඩාවක් වගේද කියලත් මට මේ කනාමුට්ටිය එහෙම නැත්නම් වාසනා මුට්ටිය විදීමේ තරඟය පෙන්නලා යනවා ඉතින්. අපි දන්නවා ඒ මොකද්ද කරන්න කියලා. හරි. බලමු කොතෙක් දුරට සාර්ථකත්වයේ ඉන්නේ කියලා. බලමු කොතෙක් දුරට සාර්ථකයි කියලා. මුකුත් කියන්න බෑ. දැන් පටන් ගන්න යන්නේ අලියාට ඇස තැබීමේ තරඟය. ඉතින් තරඟකරුවන් ගොඩක් සහභාගී වුණා. ඉතින් ආසන්න වශයෙන් ළඟටම අලියට හැතිබ්බ කෙනාට තමයි ජයග්‍රහණය මේකෙදි හම්බුනේ. මේක උනේ මෙන්න මේ විදිහටයි. අලියට ඇස තියලා මේ විදිහට ජයග්‍රහණය කරද්දී ඊළඟට පටන් ගත්තේ හැමෝම හරි ආසාවෙන් බලන පෙන් පොපට් කියන තරඟයයි. වටාට කරගෙනවද කියලා බලන්න. අර ඊළඟ පීඩකයන්ට වටාට කරගෙනවද කියලා බලන්න. වටාට කරගෙනවද කියලා බලන්න. වටාට කරගෙනවද ඉතින් දුස්සන කන්නේ ඕ නරඹ තියා ගන්නන්නේ ඕ අමීෂ නරඹ තියෙන ලක්ෂණයට තරගයකින් අපි ලබා ගන්න ඕනේ ජය විතරක් නෙමෙයි දරා ගැනීම, විශ්වාසය, ඒ වගේම උත්සාහය, ඒ වගේම අනිත් අය වෙනුවෙන් කරන කණ්ඩායම් හැකීම, ඒ වගේම තරගය නිමා කිරීම. තරාතොන තරගය නිමා කරන එක උතුම් ගුණාංගයක් කියලා තමයි අපේ වැඩිහිටියෝ අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් මේ නම් පෙන්නේ අපිත් අලුතෙන්ම දැනගත්තු ක්‍රීඩාවක් තමයි නළල මත තියෙන බිස්කට් එක කටට කොහොම හරි ගැනීමේ තරඟය. කාලා බෝතලේට වතුරත් පුරෝමුක එහෙනම් මේ තියෙන්නේ ඒ තරඟය. බෝතලේ පිරෙනවා. බෝතලේ පිරුණාන් පස්සේ දෙන්න අතින් අල්ලගෙන මේ ආරම්භ කර විස්තරය කරා දුවගෙන ඉන්නත් ඕන.
හරමු මණ්ඩලයට chance එකක් තියෙනවා. දැන් කිරියන කණ්ඩායම සතු කරගත්තා. අපේ සතුට මෙයයි උදයි ජයග්‍රහණය තමයි තිබුණේ. ලොකු පුංචි හැමෝම තමන්ට තෑග්ගක් ලැබෙනවා. පුංචි හෝ ලොකු ඒවා ඒක තමන්ට ලැබෙන ජයග්‍රහණයක් විදිහට හරි සතුටින් බාර ගන්න දෙයක් තමයි තෑග්ගක් කියලා කියන්නේ. ඒක වටිනාකම කොච්චර ලොකු වුණත් පොඩි වුණත් අපේ හිතින් සැලසෙන්න පුංචිම තෑග්ගක් පුංචිම අගය කිරීමක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ තෑගි ගොඩාක් බෙදා දීමේ අනතුරුව අවුරුදු උත්සවය නිමා වුණා. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයති වකන වසරේ මේක වඩා ආර්ථික අන්දමින් මේ අවුරුදු උත්සවයක් පවත්වන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අටයුත්තර සහභාගී සියලු දෙනාට මම මේ වාතාවේ ස්තුතිවන්ත වෙමි. සියලු දෙනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සමට ජය වේවා කියන ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා ඔබට ස්තුතියි.